අයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතය සතුට සාමය සහ මානසික ශක්තිය බිඳ දමන ලොකුම සතුරා ගැන. ඒ තමයි අනාගතය පිළිබඳව තියෙන බය. ඉතිං අද මාතෘකාව තමයි අනාගතය ගැන බයනොවී ජීවත්වෙන්නේ කොහොමද. අපේ ජීවිතය ලොකුම පීඩනයක් එන්නේ වර්තමානයෙන් නෙමෙයි. එක එන්නේ අපි තාමත් මුහුණ නොදුන්නු සමහරවිට කිසිදාක සිදු නොවන අනාගත සිදුවීම් ගැන හිතලා. මේකට කියන්නේ ණයට ගත්ත කරදර කියලා. අපි හිතන දෙයක් තමයි අනාගතය ගැන හිතන එක අනාගතය ගැන සැලසුම් කරන එක හොඳ දෙයක් කියලා. ඒත් ඕනෑවට වඩා මේ දේවල් කරන එක බියෙන් සිටීමට හේතුවක් වෙනවා. ඉතිං මේ හේතුව නිසා අපිට පාලනය කරන්න පුළුවන් අද දවසේ මේ මොහොත පවාපි නැති කරගන්න. අද මම ඔයාලට කියන්න යන්නේ අනාගතය පිළිබඳව බියෙන් ඉඳලා අංසභාග රෝගියෙක් වගේ ජීවත් වෙච්චි දිනුක කියලා තරුණයක් වෙරලා ආසන්නේ තියෙන ප්‍රදීපාගාර පාලකවරයක්ගෙන් ඉගෙනගත්තු පාඩමක් නිසා ජීවිතය වෙනස් කරගත්තේ කොහොමද කියන කතාව. ඉතිං අපේ කතාව හල බලමු. දිනුක කියන්නේ වයස අවුරුදු 27ක් විතර වෙන පෞද්ගලික අන්සේ රැකියාවක් කරන කෙනෙක්. ඇය හැමවෙලේම කලබලෙන් තමයි ඉන්නේ. ඇය හොඳට වැඩ කළත් ඇගේ මනස හැමවෙලේම අනාගතයේදී තමයි තිබ. එයාගේ කරදර ආර්ථික අර්බුදයක් ආවොත් තමන්ගේ රස්සාාව නැතිවෙයිද. ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ දැනුමේ සඳහා ප්‍රමාණවත් වේද. අම්මලා තාත්තලා බලාගන්න යට සල්ලි ඇතිවේද. මේ වගේ ගොඩක් දේවල් ගැන හිතා තමයි එයා ජීවත්තු. ඇය දිනපතාම පෑගානක් අන්තර්ජාලය තුළ නරක ආරංචි කියවමින් කාලය ගත කර. ඉතින් මේ හැම ආරංචියක්ම එයාගේ බය තව තවත් වැඩි කරනවා. එයා රැකියාවේදී පවා නව ව්‍යාපෘති පටන්ගන්න යන්නේ නෑ. මොකද එයා හිතුවේ මේක කරලා මොකටද. මාසහයකින් කොහොමත් මේ ආර්ථික කඩා වැටෙනවා. ඉතින් මේ බය හින්දම එයා වර්තමානය කරන්න ඉන්න දේවල් එක්ක දවසින් දවස කල්දානවා නැත්තන් නවත්තලා දාන. ඉතින් දවසක් මෙයා මානසික විවේකයක් ගන්න නිවාඩුවක් ගත කරන්න දකුණු වෙරල තීරයේ ප්‍රදීපාගාරයක් ආසන්නේ තියෙන නිවාඩු නිකේතනයකට යනවා. ඇ හැමදාම උදේට මුහුද දිහා බලාගෙන ඉන්නවා. එයාගේ මනසේ හැම වෙලේම වැඩ කළේ තව අවුරුදු 5කින් එයාගේ අනාගතේ මොන වගේ වෙයිද කියන එක ගැන. මෙහෙම ඉද්දී මෙයාට සිරිසේන කියලා මේ පරණ ප්‍රදීපාගාරයක පාලකවරයෙක් හම්බ වෙනවා. මේ සිරිසේන මහත්තයාගේ මූුණෙ තිබුණේ පුදුමාකාර සංසුම් බවා. ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. ඔහු දිනපතාම ප්‍රදීපාගාරයේ පහන පිරිසිදු කරමින් තෙල් පුරවමින් එක සූදානම් කරමින් තමයි හිටි. දවසක් මේ දිනුකි සිරිස්සෙනකින් අහනවා අංකල් ඔයාට කොහොමද ඔච්චර සංසුන්ව ඉන්න පුළුවන් වෙන්නේ. වට හෙට දවස එන ගුණාටු ගැන මාසකින් මේ පහන කාච්චය කැඩිලා ගියොත් ඇතිවෙන තත්ත්වය ගැන මේ රස්සාාව නැතිවුණොත් ඔයා මොකද කරන්න වගේ දේවල් ගැන වට බයහිතෙන්නේ නැද්ද කියල. මේ සිරිසේන මහත්තයා හිනහ වෙලා එයා අතේ තිබුණු කූඩ දෙකක් පෙන්න්නනවා. බලන්න දුවේ. මේකෙන් එකක් ලොකුයි එකක් පොඩි. මේ වගේ ලොකු කූඩයක් ඉතාමත්ම ලොකුයි බරයි. ඉතින් මෙන්න මේ කූඩේ වගේ තමයි මිනිස්සු අනාගතය ගැන හිතන හැටි. මේක තියෙන්නේ හෙට දවස ගැන ආවොත් කියලා හිතන දේවල්. අනිද්දට පඩි නැතිවුණොත් කියලා හිතන දේවල් ගැන. තව අවුරුදු 5කින් වෙන්න පුළුවන් දේවල් ගැන වගේ ගොඩක් අනාගතය ගැන දේවල් පුරවගෙන ඉන්නේ මෙන්න මේ ලොකු කූඩේ. දෙවෙනි කූඩේ පුංචි ඉතාමත්ම සැහැල්ලුයි. මේකෙ තියෙන්නේ අද දවසට අවශ්‍ය දේවල් විතරයි. මගේ කූඩෙනන් තියෙන්නේ පහනට අවශ්‍ය කරන තෙල් පිරිසිදු කරන්න රෙදි කෑල්ලක් සහ දහනය කරන්න අවශ්‍ය කරන තවත් අමතර කොටස් ටිකක් විතර. මගේ එකම වැඩේ තමයි අද දවසට අවධානය යොමු කරන. අද රෑට මේ පහන නිවෙන්නේ නැතුව හොඳට පත්තු කරගන්නේ කොහොමද කියලා විතරයි මම හිතන්න කියලා මෙයා කියන. ඉතින් මේ සිරිසේන මහත්තයා තවත් කියනවා
අනාගතය ගැන කරදර වෙලා අද දවසේ පහනට තෙල් පුරෝගන්න එක නැති කරගන්නේ නෑ මම. අනාගතේ කොහොමත් කළුයි. මම කරන්නේ අද දවස මේ පහන කොච්චර හොඳට පත්තු කරන්න පුළුවන්ද කියලා හිතන එක විතර. එක තමයි මගේ මානසික ශක්තිය සහ මානසික නිදහස කියලා මෙ සිරිසේන මහත්තයා කියන. ඉතිං මෙ දිනුකිට මේ කතාවත් එක්ක ලොකු අවබෝධයක් එනවා. ඇය ආපහු නිවාඩුව ඉවර වෙලා කාර්යාලයට ඇවිල්ල එයගේ වැඩ පටන්ගන්න. දැන්න එයා අන්තර්ජාලයට ගිහිල්ල නරක දේවල් කියවන එක සම්පූර්ණයෙන්ම නවත්තන. උදාවෙලා නැති අනාගතයක් ගැන හිතනවා වෙනුවට ඇය අවධානය යොමු කළේ අද දවසේ තමන්ගේ රැකියාවේදී අලුත් ස්කීල් එකක් ඉගෙනගන්නේ කොහොමද. තියෙන රිපෝට් එක හොඳට හදලා බාර දෙන්නේ කොහොමද කියන එක ගැන විතර. ඇගේ බිය සම්පූර්ණයෙන්ම නැතිවුණේ නෑ. ඒ දැන් ඇය ජීවත්වෙන්නේ වෙනස් විදිහකට. ඉතිං එයා දන්නවා අනාගතය ගැන හිතා ඉඳලා වැඩක් නෑ. අද දවසේ කරන දේවල්වල ප්‍රතිඵලයක් මත තමයි අනාගතය නිර්මාණය වෙන්නෙත් කියලා. ඉතින් දැන් එයා තවදුරටත් අවිනිශ්චිතතාවයකින් බයකින් නෑ. මොකද ඇය අද දවස ගැන අවධානය යොමු කරමින් අද දවස පාලනය කරමින් ජීවත්වෙන නිසා. ඉතිං ඔන්නෝක තමා දිනුකගේ කතාව. මේ දිනුකගේ කතාව හරහා අපේ ජීවිතයටත් දෙවල් කීපයක් එකතු කරගන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියල. පළවෙනි දේ තමා ණයට ගත්තු කරදර ඉවත් කරන්න කියන එක. ඒ කියන්නේ ඔයාව කනස්සල්ලට පත් කරන දේවල් ලියන්න. ඊට පස්ස ඔයා හිතන්න මේ සිදුවීම වෙන්න තියෙන සම්භාවිතාවය කීයද කියලා. ගොඩක් ඒවා 90%ක්ම සිදු නොවෙන්න තමයි ඉඩකඩතිය. ඉතිං අන්න ඒ වගේ දේවල් වලට මානසික ශක්තිය නාස්ති කරන්නේ නැතුව ඒවා ඔයාගේ ජීවිතෙන් ඉවත් කරන්න උත්සාහ කරන්න. ඊළඟ වැදගත්ම දේ තමා ඔබේ ජීවිතේ සෑම දෙයක්ම කූඩ දෙකකට වෙන් කරන්න. පළවෙනි එක තමා මානසික ශක්තිය නාස්ති කරන දේවල්. උදාහරණයක් විදියට අතීතයේ දේවල් අනාගතයේ දේවල් සහ අනෙක් අයගේ අදහස් වගේ දේවල්. අනිත්දේ තමා මානසික ශක්තිය යොදවන්න අවශ්‍ය කරන දේවල් පුහුණු කරන බගට් එක. මෙන්න මේ වගේ ඔබේ ජීවිතයේ දේවල් කොටස් දෙකකට වෙන් කරලා වැඩ කරන්න පුරුදුවෙන්. ඊළඟ වැදගත්ම දේ තමා අද දවසේ පහන පත්තු කරන්න කියන එක. අර ප්‍රදීපාගාර පාලකයා කළෙත් අද දවසේ පහන නිවෙන්න දෙන්නේ නැතුව පත්තු කරන්නේ කොහොමද කියන එක ගැන තමයි එයා අවධානය යොමු කළ. හෙට දවස ගැන බැලුවේ හෙට. ඉතිං ඔවත් උත්සාහ කරන්න අද දවසේ මේ මොහොතෙ කරන වැඩේ හරියට සාර්ථකව කරන්න. එක ප්‍රතිඵලයක් විදිහට ඔබට හෙට දවසත් සාර්ථක වෙයි. ඊළඟ වැදගත්ම දේ තමා ප්‍රතික්‍රියාශීලී නොවන්න කියන එක. කියන්නේ ඔයා නරකාරංචි කියවීමෙන් හෝ ඒවත් දැනගැනීමෙන් ඔබේ අනාගතය වෙනස් වෙන්නේ නෑ. ඒ හරහා වෙන්නේ ඔබ තවත් බියට පත් කරමින් ඔබේ අනාගතය ඇත්තටම අඳුරු කිරීම. ඔයාට කරන්න බැරි දේවල් වල නිරත වෙන්න හෝ ඒව කියවන්න යන්න එපා. ඒ හරහා මානසික ශක්තිය නාස්ති කරගන්න එක නවත්වන්න. ඊළඟ වැදගත්ම දේ තමා අවිනිශ්චිතතාවය තේරුම් ගන්න කියන. ජීවිතය කියන්නේ ඉතාමත්ම අවිනිශ්චිත දෙයක්. ඔබේ ජීවිතය වෙනස් වෙන්න සමහරවිට එක මොහොතක් ඇති. අනාගතය කොහොම වෙයිද කියලා බියවෙන්න යන්න එපා. එත් එක අවිනිශ්චිතයි කියන එක තේරුම් අරගෙන වර්තමාන මොහොත ගැන අවධානය යොමු කරලා ස්ථාවරව වැඩ කරන්න උත්සාහ කර. ඊළඟ වැදගත්ම දේ තමා ඔබේ අනාගතය බියෙන් පිරුණු සෙවනැල්ලක් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ සෙවනැල්ල අයින් කරලා දාන්න වර්තමානයේ පහන පත්තු කරමින් වැඩ කරන්න. ඒ කියන්නේ වර්තමානයට අවධානය යොමු කරමින් වැඩ කරන්න උත්සාහ කරන්න. ඉති මෙන්න මේ වගේ අදහස් ටිකක් තමා මේ කතාව හරහා අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්. ඉතින් මේ කතාව ගැන ඔබේ අදහස් ප්‍රශ්න මේ අත්දැකීම් මේ හැම දෙයක්ම කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කතාව හොඳයි කියලා හිතෙනවනම් අනිත් අයට අහන්න ෂෙයා කරන්න. ජීවිතයට කතාවක් අහන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා.